අපි මේ ගෙවන කාර්යබහුල ජීවිතය ඇතුලේ ඇත්තටම ඔයා ඉන්නේ සතුටින්ද? මගේ ප්‍රශ්නය තමයි ඒක. ඒත් මම දන්නවා මේකට ඕ කියන උත්තරේ ලැබෙන්නේ හරිම අතලොස්සකින්. ගොඩක් අයගේ උත්තරේ නෑ කියන එක. මොකද අපි හැමෝම ඉන්නේ කවදාවත්ම නැවතුමක් නැති වේගවත් රේස් එකක් ඇතුලේ. කෙනෙක් ලස්සන ගෙදරක් හදාගන්න, හොඳ වාහනයක් ගන්න, ඉඩමක් ගන්න මහන්සි වෙන අතරේ තව කෙනෙක් පවුල වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් මහන්සි වෙනවා වෙන්න පුළුවන්. මොකද හැමෝම ජීවත් වෙන්නේ එකිනෙකාට ආවේනික වන හීන ලෝකයක් ඇතුලේ. ඉතින් ඔයාලට තේරෙනවද? මිනිස්සු හැමෝම ඉන්නේ තම තමන්ගේ හීන පස්සේ දුවන ගම. ඒ වගේම කවුරුවත් මේ රේස් එකෙන් මොහොතකට හරි නැවතිලා හති අරින්න කැමති නැහැ. මොකද එයාලා බයයි අනිත් හැමෝම තමන්ව පාස් කරලා ඉස්සරහට යයි කියලා. ඉතින් සමහර මිනිස්සු ගමනාන්තේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව පිස්සෝ වගේ දුවනවා. ඒත් ඔය අතරේ කිසිම කෙනෙක් එක තරගයක් නැති තමන්ට පුළුවන් වේගෙන් රේස් එක දුවන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේ රේස් එකේ කොහේ හරි තැනක ඇති. ඒ වගේම ඔයත් හිතනවා ඇති මන්ට රේස් එක ඉවර කරලා හීන ඔක්කොම හැබෑ කරගත්තට පස්සේ ජීවිතේ ඉතුරු ටික සතුටින් නිදහස්සේ ඔයාට ඕන විදියට ගෙවලා දාන්න කියලා. ඒත් ඔයා දන්නවද? ඔයාට ජීවිතේ වැරදුණු ලොකුම තැන තමයි ඔන්න ඔතන. මොකද ජීවිතේ එක හීනයක් හැබෑ කරගත්තට පස්සේ අපි තවත් අලුත් හීනයක් දකින්න වැරෙන්න අපේ හීන කවදාවත් අවසානයක් වෙන්නේ නැහැ. ඉතින් මං කියන මේක ඇත්තද නැද්ද කියලා දැන් ඔයාටම තේරෙනවා ඇති. දැන් ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා මේ ජීවිතය දිහා බලන සම්ප්‍රදායික කෝණ ටිකක් වෙනස් කරලා බැලුවත් හොඳයි කියලා. මම ඒ වෙනුවෙන් ඔයාලට තව පුංචි දෙයක් කියන්න. ජීවිතේ එක පාරක් හරි නැවතිලා හිතන්න. අද තමයි ඔයාගේ ජීවිතේ අවසාන දවස කියලා. ඉතින් ඇත්තටම එහෙම වුණා නම් ඔයා අද දවසේ ජීවත් වෙන විදිය කොයිතරම්නම් වෙනස් වේවිද නේද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා හැම ප්‍රශ්නයක්ම අමතක කරලා සතුටින් ඉන්න try කරයි. ඔයාගේ අම්මට තාත්තට උපරිමයෙන් සලකයි. ඒ වගේම ඔයා ආදරය කරන කෙනාට උපරිමයෙන්ම ආදරය කරයි. ආසම තැනක ඇවිදින්න, ආස කෑමක් කන්න ඔයා දෙපාරක් හිතන්නේ නැති වෙයි. අඩුම තරමේ ජීවිතේ පස්තවෙන තරම් එකම එක පුංචි දෙයක්වත් ඔයා ඉතුරු කරගන්නේ නැති වෙයි. මේ වගේ තවත් දහස් ගණන් දේවල් ගොඩක් ඔයාට මතක් වෙයි. ඒ වගේම ඔයා මෙච්චර කාලයක් අනාගතයේ දවසක කරන්න ඕන කියලා හිතන ලිස්ට් එකකුත් ඔළුවේ තියාගෙන හිටියානේ. ඉතින් ඇයි ඔයාට බැරි ඒ ලිස්ට් එක අදම ක්‍රියාත්මක කරන්න? ඒ වෙනුවෙන් අනාගතයේ දවසක් යනකම් බලන් ඉන්න ඕනේද? නෑ නේද? ඉතින් අපේ ජීවිතේ කොයිතරම් මහන්සිලා හිනපස්සේ දිව්වත් ඔයාගේ සතුට වගේම ඔයාගේ ආදරණීයන්ගේ සතුට ගැන හිතන්න කවදාවත්ම අමතක කරන්න එපා. අපිත් කවදම හරි දවසක මැරෙන මිනිස්සු බව ඔයාගේ මතකයේ තියෙන තුරු ඔයාගේ හීන වලට යන පාර ගොඩක් ලස්සන වෙයි.